ඔබතුමන්ලගේ තියෙන පුරවකථනය කොහොමද ඉදිරි කාලගුණ තත්ත්වය ගැන කතා කළොත්? ඇත්තටම අපි ගත්තොත් ඉතිරි දැන් අපි ඉන්නේ මේ අන්තර් මෝසම පළවෙනි අන්තර් මෝසම කාලය. දැන් මේකේ අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ අප්‍රේල් මාසේ දැන් මාර්තු අප්‍රේල් තමයි අන්තර් මෝසම පළවෙනි අන්තර් මෝසම පවතින්නේ. ඉතින් අප්‍රේල් මාසෙත් අපි බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් සැරින් සැරේට තැන් වල මේ දිනවල මේ සතිය ගත්තොත් අපිට වැස්ස අඩුයි. නමුත් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා හවසට පොඩි ගුරුම් සහිතව තැන් වලට වහීවි කියලා මේ අප්‍රේල් මාසයේ පුරාවට වගේ. මොකද අවුරුදු කාලෙට එහෙම. නමුත් ඒ සාමාන්‍යයෙන් අර පහුගිය අවුරුදු එක සලකද්දී පොඩි අඩුවීමක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ මැයි මාසේ 20 ගණන් වලින් 20න් පස්සේ වගේ අපි බලාපොරොත්තු වෙනවා නිර්තදිග මෝසම ස්ථාපිත වේවි කියලා වෙනවා. එතනම ගත්තොත් පළවෙනි අන්තර් මෝසම් කාලේ තමයි එල් නිනෝ ජෙනසිස් එක කියන්නේ එල් නිනෝ තත්ත්වයක් හටගන්න ලකුණු පේන්නේ. දැන් අපිටත් පේනවා එල් නිනෝ තත්ත්වයක් හටගනීවි කියලා ඉදිරියේදී. සාමාන්‍යයෙන් අපි ගත්තොත් අප්‍රේල් මැයි ජූනි වගේ කාලේ දැන් මේ වෙනකොට එල් නිනෝ තත්ත්වය තියෙන නියුට්‍රල් ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වය. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ වගේ වෙනකොට එල් නිනෝ තත්ත්වයක් හටගනි ඇති වේවි කියලා. එල් නිනෝ තත්ත්වයක් ඇති වුණොත් වෙන්නේ මේ එතකොට එන්නේ අපේ නිර්තදිග මෝසම. සාමාන්‍ය එල් නිනෝ තත්ත්වයකදී නිර්තදිග මෝසමේ වැස්ස අඩු වෙනවා. අපේ බලාපොරොත්තුව නම් මැයි මාසේ වැස්ස ලැබෙවි කියලා. ජූනි මාසේ වගේ ජූනි මාසෙන් පස්සේ මේ එල් නිනෝ දැනටත් එල් නිනෝ තත්ත්වයක් හටගන්න තියෙන සම්භාවිතාව තාම 150කට වැඩියෙන් පෙන්වන්නේ අඩු තත්ත්වයක තමයි තියෙන්නේ. නමුත් හටගනිවි එල් නිනෝ තත්ත්වයක් ඇති වේවි. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ජූලි අගෝස්තු වගේ වැස්ස අඩු වේවි. ගොඩක් වෙලාවට ජූනි මාසෙන් පස්සේ ජූලි අගෝස්තු සැප්තැම්බර් වගේ වැස්ස අඩු වේවි. ඒ වැස්ස අඩු වෙනවා. නමුත් දෙවනි අන්තර් මෝසම පටන් ගන්නවා ඔක්තෝබර් නොවැම්බර්. ඒ කාලේදී අපිට පේනවා ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියලා මේ ගෝලීය තත්ත්වයන් ගත්තාම එතකොට අපි හිතනවා ඉන්දියන් ඕෂන් ඩයිපෝල් IOD කියලා කියනවා. ඒක ඇක්ටිව් වෙන. ඒ කියන්නේ ඒක ධන පොසිටිව් වගේ වෙයි කියලා පේනවා. එහෙම වුණොත් එහෙමත් වෙලා එල් නිනෝ තත්ත්වයකුත් තිබුණොත් ආයේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මේ මාසය වල අපි වැඩියෙන් වැස්ස බලාපොරොත්තු. ජාත්‍යන්තර විශ්ලේෂණත් එක්ක බලද්දී දැන් මේ එල් නිනෝ තත්ත්වෙත් එක්ක දරුණු නියං තත්ත්වයක්ද ලංකාවට දකින්න තියෙන්නේ? තම කිව්වොත් අපි මේ මැයි මාසේ අපිට තාම මැයි මාසේ වැස්ස ලංකාවට අපි මොකද ලංකාව දිවයිනක් වටෙන් ගත්තාම ලංකාවේ මැයි මාසේ වැස්ස අඩු වෙනවා කියලා තාම පුරවකථනය කරන්න බෑ. මොකද ඇත්තටම අපි ඉන්නේ මේ දැන් එල් නිනෝ තත්ත්වයක නෙමෙයි එල් නිනෝ නියුට්‍රල් දැන්. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ තියෙන්නේ එල් නිනෝ තත්ත්වය දිවෙනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නේ ජූනි මාසෙන් පස්සේ වගේ. එතකොට මැයි මාසේ අපි වැස්සේ තරම් අඩුවීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය අපි මේ සාමාන්‍ය ගත්තොත් නිර්තදිග මෝසමේ වහින වැස්ස වහි මොකද අපිට මතකයි 2016 17 කොළඹ රත්නපුරේ පැත්තේ ගම් වතුරක් ආවා. එතකොට මේ අපිට එහෙම එකපාරටම එහෙම නැහැ කියන්න බෑ. තාම වැස්ස ඇති වෙන්නේ නැහැ කියන්න බෑ. නමුත් ජූනි වලින් පස්සේ ගොඩක් දුරට බලාපොරොත්තු කියන්නේ ඒකේ වර්ස් සිනාරියෝ එක කියන්නේ නරකම පැත්ත හිතුවාම ලොකු නියඟයක් එනවා. මොකද ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් වැස්ස අඩු වෙලා යාවේ. හැබැයි අපි සාමාන්‍යයෙන් ගත්තොත් අගෝස්තු වැස්ස අඩුයි. ලංකාවේ මේ නිර්තදිග මෝසමේ කාලේ වැස්ස ටිකක් අඩුවෙන් තමයි තියෙන්නේ. නමුත් හොඳටම අඩු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වැස්ස ඔය මාස 3-4දී වැස්ස මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි මාස 2-3ක් පැහැවුවොත් එහෙම හරි අමාරුයි. ඒක දැනේවි මිනිස්සුන්ට ගොඩක් ජූලි අගෝස්තු සැප්තැම්බර් වගේ වැස්ස අඩු වේවි. සමහරක් ජනතාවට අපි පැහැදිලි කරොත් දැන් මේ එල් නිනෝ සංසිද්ධියේදී මොන වගේ තත්ත්වයක්ද බලපාන්නේ කියලා? අපි ගත්තොත් ඇත්තටම මේ එල් නිනෝ තත්ත්වයක් තියෙනකොට නිර්තදිග මෝසමේ වැස්ස අඩු වෙනවා. يعني එල් නිනෝ තත්ත්වයක් නිර්තදිග මෝසම් කාලෙදී ඇති වුණොත් සාමාන්‍යයෙන් එල් නිනෝ තත්ත්වය හටගන්නේ පළවෙනි අන්තර් මෝසමත් එක්ක තමයි එල් නිනෝ තත්ත්වයක් පටන් ගන්න. ඒ කියන්නේ ජෙනසිස් එක ගත්තොත් පළවෙනි අන්තර් මෝසම කියන්නේ මාර්තු අප්‍රේල් ඔය කාලේ. මේ කාලේ තමයි අපි දකින්නේ එහෙම එකක් දැන් ඕන තියෙනවා. සාමාන්‍යයෙන් එල් නිනෝ තත්ත්වය ඇති වෙන්නේ අපි දැන් මේ යන විදිහට අපිට හිතනවා ජූනි මාසේ වගේ ජූනි වගේ තමයි ඇති වෙයි කියලා හිතන්නේ. ඒක එල් නිනෝ තත්ත්වයක් ආවම නිර්තදිග මෝසමේ වැස්ස අඩු වෙනවා. ඒ වගේම දෙවන අන්තර් මෝසමට එල් නිනෝ තත්ත්වයක් වෙනකොට වැස්ස වැඩි වෙනවා. දෙවන අන්තර් මෝසම කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් මේ අවුරුද්දේ. ඔබතුමාලගේ පුරවකථන අනුව ප්‍රදේශ වශයෙන් කියන්න පුළුවන් මේ එල් නිනෝ බලපෑම වැඩි විදියට තියෙන ප්‍රදේශ මොනවද කියලා? මෙහෙමයි එල් නිනෝ තත්ත්වයක් ආවොත් දැන් අපිට නිර්තදිග මෝසමනේ මං කිව්වේ මේ අඩු වෙනවා කියලා නිර්තදිග මෝසම වැස්සනේ. දැන් නිර්තදිග මෝසම කාලෙදී දැන් ලබනවා අපි මැයි මාසේ 20 විතර පස්සේ අපිට වැඩි වැස්ස ලැබෙන දිවයිනේ නිර්තදිග කොටසට. ඒ කියන්නේ බස්නාහිර සබරගමුව ඊළඟට මධ්‍යම පළාත දකුණු පළාත වගේ පැතිවල තමයි අපේ දිවයිනේ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් මේ පැත්තට තමයි වැස්ස ලැබෙන්නේ. නිර්තදිග මෝසම සක්‍රිය වුණාම අපිට පේනවා කන්දෙන් එහා පැත්තට නැගෙනහිර උතුරු පැත්ත උතුරු මැද ඒ වගේ පැතිවලට වැස්ස යනවා.
නමුත් වැඩිම වැස්ස ලැබෙන්නේ අපේ දිවයිනේ නිර්තදිග කොටස. එතකොට එල් නිනෝ තත්ත්වයක් ආවොත් මොකද වෙන්නේ? මේ හරියට ලැබෙන වැස්සත් අඩු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැස්ස නැති වෙනවා. දිවයිනේම වගේ නියඟයක් වගේ තමයි වෙන්නේ. තා නුවරඑළිය විතරයි මේ වෙලාවේ යම් තාක් දුරකට මේ ඉන්න පුළුවන් තත්ත්වයක් පේන්නේ. දැන් තත්ත්වය සහ කොහොමද ඒකේ තියෙන ප්‍රෙඩික්ෂන් එක ඔබතුමන්ලා? මධ්‍යම පළාතේදී නුවරඑළිය ටික ඔක්කොම ගත්තාම මාතලේ හරියට තාම උෂ්ණත්වය මේ තත්ත්වයටම ඇහිලා නැහැ. නමුත් දිවයිනේ අනික් හැම පැත්තකටම මේ අපි කියන්නේ ඒකට මේ උණුසුම් දර්ශකය කියලා. සාමාන්‍යයෙන් වැඩිපුර තදට දැනෙන වෙලාවක් ඔබතුමන්ට හඳුනාගෙන තියෙනවා. ඒක තමයි මම කියන්නේ. ඒක දැන් ඇත්තටම මම කිව්වේ අර දවල් 11 ඉඳලා 4 වගේ වෙනකන් ඒ වෙලාවේ තමයි අපි කියන්නේ එලිමහනේ විශේෂයෙන්ම වැඩිහිටි අයට ළමයින්ට බාල වයස්ක අයට ඒ වගේම වැඩිහිටියන්ට ඒ වගේ අසනීප කෙනාට අපි විශේෂයෙන් කියන්නේ එලිමහනේ රැකියා කරන අපි ඉන්නවනේ එලිමහන් වැඩබිම් වල වැඩ කරන ඒ අයටත් අපි කියන්නේ පුළුවන් තරම් පාන්දරින් වැඩ පටන් අරන් අර වෙලාව පොඩ්ඩක් මග අරින්න කියලා. ආයි හවස් වෙනකොට ආයි පුළුවන් ඒ වැඩවල යෙදෙන්න. මොකද